ශාෂා තම පොද්දෙස බලා සිටින විට අකුරු බොඳ වීමට පටන් ගත්තා. ඇය තම සිතේ ඇති බිය දුරු කිරීමට උත්සාහ කළත් විභාග පීඩනය ඇගේ පපුවට බරක් වී තිබුණා. මේක දරා ගන්න බැරි තරම්. මම ආයෙත් බය වෙලා. හැමදේම අමතක වුණොත් එහෙම කොහමද මම විභාගයට මුහුණ දෙන්නේ? එහෙම වෙන්නේ නැහැ. ඔයා මහන්ජුන් හැටි මම දැක්කා. සැහැල්ලු වෙන්න. හොඳි හුස්ම ගන්න විතරයි තියෙන්නේ. ඇගේ අම්මා අයට එක් සරල ව්‍යායාමයක් කියා දුන්නා. සෙමින් හුස්ම ගැනීම, 4ට ගණන් කිරීම, ශරීරයට විවේක ගැනීමට ඉඩ දීම. ගැඹුරට ආශ්වාස කරන්න සහ පිට කරන්න. දැක්කද? සංසුන්කම පුහුණු කරන්න පුළුවන්. හරි. ඒක ඇත්තටම උදව්වක්. විභාගය හොඳින් ලියන දසුන කල්පනා කරන්න බලාපොරොත්තුවක් විතරක් නොව හෙට එය සිදුවන අයුරින්ම එය මනසින් දැකගන්නයි ශාෂා තීරණය කළේ. මට හෙට දවස පැහැදිලිව සිතින් මවා ගන්න පුළුවන් නම් සමහර විට මට ඒ හැඟීම දැනෙන්නත් පුළුවන්. හැකියන්නේ නිහඬකම රජයන මුවලොහම නිශ්චල වෙලාවයි නමුදුවේ සිතේ බර වැඩිවන බිය රජ කරවන මුළු සිතම බිදවන වෙලාවයි දෙනෙත් පියා හුස්මක් කරන් ගලා යන්න ඉඩ දෙන්න දැනෙන්නේ ඔබටමයි ඔබ තුල ඇති ශක්තිය ඔබේ තන ඔබ සොයාගත් කල තවද ලෝකය නිශ්චල වෙයි සංසුන්වම වන්න දීප්තිමත්ව සිතන්න සැහැල්ලුව දැනෙන මොහොතක් සිතින් දකින්න හදවතින් මඟ යන්න බියදුරස් වී අයිත සැහැල්ලුවේ සංසුන්ව මවාගන්න හෙට මට වෙන්න ඕනේ මේ වගේ කෙනෙක්. ශාෂා පුදුම සහගත ලෙස නැවුම්ව අවදී වූ අතර සිතින් මෙවූ ආත්ම විශ්වාසය උණුසුම් බ්ලැන්කට්ටුවක් මෙන් තවමත් රැඳී තිබුණා. good luck sweetheart. ඔයා හොඳට පාඩම් කළානේ. බය වෙන්න එපා. ස්තුතියි අම්මේ. මම සූදානම්. ශාෂා පාසලට යන විට ඇය තමාටම මට පුළුවන් යන්න ආත්ම විශ්වාසයෙන් මිමුණුවා. මම සංසුන්. මම සූදානම්. මට හැකියාව තියනවා. ශාෂා විභාග ශාලාවට පාත වූ විට එය ඇය සිතින් මවාගත් ආකාරයටම දිස්සුණා. නමුත් දැන් එය සැබෑවක්. හුස්ම ගන්න විතරයි තියෙන්නේ. අන්තිම රෑ වගේම. ඔබට ආරම්භ කළ හැකි. මම සිතින් මැව්වා වගේමයි. අඩක් පමණ අවසන් වන විට අසීරු ප්‍රශ්නයක් හමු වුණා. ඇගේ විශ්වාසය මොහොතකට සැලවුණා. අනේ නැහැ. මම මේක පුරුදුනා මනි. නෑ. හුස්ම ගන්න. හිතන්න. මට මේක තේරුම් ගන්න පුරුවන්. ශාෂා ඇගේ සැකයන් පසකට තල්ලු කර ස්ථාවර අවධානයකින් විභාගය සම්පූර්ණ කළා. විභාග ශාලාවෙන් පිටතට යන විට ශාෂාට සැහැල්ලුවක් දැනුණා. ඇය සියල්ල නිවරදිව කළාදැයි දැන සිටියේ නැහැ. නමුත් ඇය තම උපරිමය කළ බව ඇය දැන සිටියා. කොහොමද උනේ? මම වෙනදට වැඩිය හොඳින් මුහුණ දුන්නා. සතියකට පසු ප්‍රතිඵල ප්‍රසිද්ධ කර තිබුණා. ඇගේ නම හමු වනතුරු ශාෂා නොසන්සුන්ව තම නම හෙව්වා. අම්මෝ හිතා ගන්නත් බෑ. මම වෙනදාට වඩා ලොකු ලකුණක් කරන්. ඇත්තටම ඒක පුදුමයි ශාෂා. එදින සවස ශාෂා ඇගේ අම්මා සමග සතුට සැමරුවා. ලකුණු පමණක් නොව තමන් ගැන විශ්වාසය තැබීමට ගත් ධෛර්යද සමරන්න හේතුවක් වුණා. ඔයා ඒක කළා.
මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි දුවේ. මටත් මම ගැන ආඩම්බරයි අම්මේ. ශාෂා බලවත් සත්‍යයක් සොයාගත්තා. ආත්ම විශ්වාසය යනු හැකියාවකි. එය සිතින් මවාගත හැකි, පුහුණු කළ හැකි සහ වර්ධනය කළ හැකි දෙයකි. ඊළඟ වතාවේ හරියටම මුහුණ දෙන්නේ කොහොමද කියලා මම දෙන්නවා. ඔයාලටත් ඕන නම් මම වගේ විභාගයට මුහුණ දෙන්නකෝ. එතකොට ඔයාටත් පුළුවන් ලොකු ලකුණක් ගන්න. බියෙන් වුවත් නොදන්නා දෙයක් වෙත පියවර තැබුවා තනිව නොවේ මම මනසින් පාට කල මගේ සීන මා සමගවිත් මට පාර පෙන්නවා මම උත්සාහ කරන විට හැම බාධාවක්ම නිහඬ වුණා මම ඒ සිතින් මැවා තවද මම ඒ බවට පත් වුණා මම මුමුණු සෑම බලාපොරොත්තුවකටම දැන් මට සෑබෑ කරගත හැකි මටමා විශ්වාස වූ මොහොතේ සිතේ තෙයිරලය වැඩුණා මම ඒ සිතින් මැවා තවද මම ඒ බවට පත් වුණා ඔබව විශ්වාස කරන්න ඔබේ ලෝකය දීප්තිමත් කරගන්න ශක්තිය ඇත්තේ ඔබ ළඟයි දෙනෙත් පියාගෙන එය ලබා ගන්න සෑම ජයග්‍රහණයක්ම ඇරඹෙන්නේ එතැනින් මම ඒ සිතින් මැව්වා තවම මම ඒ බවට පත් වුණා දැන් සෑම කන්දක්ම දැනෙන්නේ මට පහසුවෙන් නැගිය හැකි බවයි මට ගැනීමට සිදු වූයේ එක් සංසුන් හුස්මක් පමණයි තවද මම බවට පත් වුණා Me, Pancho. Me.